කටයුතු කඩිනම් කිරීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් ඒකකයක් පත්කර තිබේ. මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ මාධ්‍යම ප්‍රවෘත්ති ප්‍රකාශනයෙන් බලාපොරොත්තු වන. වැඩ කරනවා නම් හරියට වැඩ කරපන්. නිකන් දෙකයි පණේ උන්ට පෝස්ටර් ගන්න දුන්නා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒකට යාම එක එකනාගේ පස්සෙන් යන්න ඕනේ සෙකන්ඩරි. කරුණ වංගේ නෙවුම ඔයාට මට රෙජිස්ටර්ද පැනෙන් ආවේ. අඳුර කතා කරයි. නමුත් අද අඳුරටත් බය හිතෙන රැයක්. රතුලේ සලකුණු මත පියවර තබනවා. සත්‍යය දොරටුව හෙමින් නැරෙනවා. හිනවෙන මුහුණු යට වෙස් මුහුණු සැඟවෙනවා. අන්තිම හුස්මට යුක්තිය හඹා යනවා. පාවාතුන් හිතවතුන් පිටිපස්සෙන් පිහියක්. අද ඒ හැම බොරුවකටම ලියවෙන්නේ අවසානයක්. ගිනි ඇවිලේ ඒ නතර කරන්නට බෑ. වැටුනත් නැගිටිනවා මේ යුද්ධේ තාම ඉවර නෑ. පෙරලිය පෙරලියේ දැන් හඬන ගයි ජනතාවගේ තවත යුක්තිය යුක්තිය ලේවලින් ලියවෙනවා අලුත් ඉතිහාසය. පිනහිටපු කාලේ ඉවරයි. අද හඬ නගනව තම හිතක්ම අඳුර පරදින දවස ඇවිල්ලා. අපිම තමයි ඒ පෙරලිය. නවතන්න බෑ මේ ගමන. චේන් කඩනව බ්‍රේක් කරනව රටේ බොරුවම. Eyes on the target, never gonna panic. Truth is a bullet, hit 'em automatic. බිඳුණු හීන යලි ගොඩ නැගුණු හෙට වැටුණ තිනින් නැගිට තවත් ශක්තිමත්. කලවල ෆේස් එක පෙන්වයි ගින් පවිපු තමයි ගේමස් එක වෙනස් කරයි. Fire in the soul, thunder in the chest. Last man standing, never second best. කඳුරු වලින් උපන් ගිනි සුළඟටවත් නිවෙන්නේ නෑ. අන්තිම හුස්ම තිබෙනකම් යුක්තිය පරාජය වෙන්නේ නෑ. පෙරලිය පෙරලිය අද ඉතිහාසය අලුතින් ලියනවා. යුක්තිය යුක්තිය අඳුරට අවසන් බිඳුව දෙනවා. පියක ඉඩක් නෑ පසුබැසීමක් නෑ. අද ඉඳන් මෙලෝකයේ නීතියේ පෙරලිය පෙරලිය. පරක්කු වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් පරාජය වෙන්නේ නෑ. අලුත් කොසුව දූ මොකක්ද අයියේ මොකද ලියුම? කොඩන්ගේ අම්මා නැන්දලා ගෙදර ගියා තාත්තත් එක්ක. මම පොලිසියට දෙන්න නංගි. අනිත් ඉන්ටර්විව් එක. ෂා මරුනේ ඔයි. ඔයාවකට දාලා අවුරුද්දකටත් වැඩි නේද? ඔව් මමත් හිතුවේ කැපිලා ඇති. ඒක ස්පෙෂල් ඉන්ටේක් කියන්නේ. ඒක වෙන්නේ නැති පහු වෙලා හරි. කොහොම හරි සෙට් වුණානේ අයියේ. මගේ උත්තමාචාර්ය.
අනේ ඇත්තමද? හ්ම් අනේ මට ඇත්තටම හිතාගන්න බෑ සතුටට මොනවද කියන්නද කියලා. මන් දන්නවා කොහොමද එයා දන්නේද? කොහොම හරි දන්නවනේ මට බව දැනෙනවා ඇත්තමද? ඔව් මම ආදි කිව්වනේ වරුන් කවදම හරි ඔයා සිලෙක්ට් වෙනවා කියලා. කවුරු ඔයාව විශ්වාස කරේ නැතත් මම ඔයාව විශ්වාස කරනවා. අවතෙන් ඕනේ යන්න තියෙන්නේ. මෙතේ පාව කවද්ද? ඉන්ටර්විව් එක නම් හෙට ලියුමා වී ඊයේ ඇයි මට කලින් කිව්වේ නැත්තේ? යුනිවර්සිටි එකේ වැඩ යුනියන් එකේ වැඩ එක මන් දන්නවා ඔයා බිසි කියලා අනේ වරුන් ඔයා දන්නවනේ මම මොන දෙයකට බිසි වුණත් ඔයා වෙනුවෙන් බිසි නෑ කියලා. ඔව් මන් දන්නවා මමත් එහෙමයි දන්නවද වරුන්? හ්ම් ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනට ඉෂ්ට වෙනවා. කවුරු නැතත් ඔයාගේ ඕනම දෙයකට ඔයාගේ රැඳින් මං ඉන්නේ. මම මේක දන්නවා මට ඔය ගොඩාක් මතක් වෙනවා ඔයා මට කලින් කිව්වනම් මං කොහොම හරි ගෙදර එනවනේ ඔයාව බලන්න. ඒක දන්න නිසා තමයි මම කලින් කිව්වේ නැත්තේ ඔයා ඔක්කොම දාලා ඉන්න නිසා මේ වෙලාවේ ඔයාගේ ළඟ කවුරු හරිම ඉන්න ඕනේ. ප්‍රොට්නී තිලු ඉන්නවනේ ඔයා ඒක නිසා වොරි වෙන්න එපා හරි පොලිස් මහත්තයා පොඩ්ඩක් කේන්ති ගියාට කමක් නෑ. හොඳ ළමයා වගේ කල්පනාවෙන් වැඩ ටික කරගන්න හරිද? එහෙම කරන්න ඕනෙමද? නැතු ඔය පොලිස් පාට් මට දාන්න එපා හරිද? මම පෝස්ට් පාට් එක මින්නම්කෝ මේ දෙව්දු සුරලොවකින්නාවාදෝ තරු අතරින්නාවාදෝ රැසිහිනෙන් පේනා නුඹ කාගෙදෝ මාගේදෝ නුඹ කාගේදෝ නුඹ මාගේදෝ නුඹ කාගේදෝ මට සිරිබෝසා මොකවද වැඩේ? ආබලයක් උන් නෑනේ. very good අම්මට සිස්. තතුරුයි බං තතුරුයි. තතුරුයි ඈ. මුලින් මෙන්න මේ යනවා ස්පෙෂල් ඉන්ටේක් කියන නිසා කියලා කියම් පර්මනන්ට් අඩෝ සිරාට තතුරුයි ඈ. අනුගොක්කෝ මංගාලේ. පොඩි අතල්ලක් දාලා කම් මංගා ഇവിടെ കീഴടന്നെ പറയാം
සර් සර් මොනවද අද මිෂන් මිෂන්ස් මිෂන්ස් අද අවස 4:30ට මල්වත්ත ට්‍රැෆික් එකකට ඩියුටි දා මොකද ට්‍රැෆික් එකට දාලා තියෙන්නේ දිවෙන මෙහෙම අද ට්‍රැෆික්කේ වැඩි හින්දා දාන කියලා තමයි ගියේ. අදට විතරයි ඔව් ඔය සයිඩ් එකේ වෙනදට බාලි ජතුරි මහත්තයා අදයා නිවාඩු එතන මං හිතන්නේ අතේවත් කල ලයිට් එකට දාන්න නැත්නම් අපේ පොලිස් ස්ටේෂන් එකේ ෆයිලන්ස් දාන්නත් ඉඩ තියෙයි. මේ වැඩද කරන්න තියෙන්නේ නෑ මොනවර එන්ට්‍රි આવොත් ඒවා ලියා ගන්න වේවි නැත්නම් VIP කරුවරයවත් වාට සිකියුරිටි આવොත් යන්න වේවි. එතකොට මිෂන්ස් උරුවල්ලන්නේ නිතර මේ වෙන්නේ මේක ෆිල්ම් එකක්ද? ඔය ඉඳලා බැට්ලිම් වලට යන්න වෙනවා. තාම අලුත්නේ. පස්සේ සිස්ටම් එකට පුරුදු. හලෝ අපිට සිංහම් අද ඔරු කීයක් විතර ඇතුළේ දැම්මද? හරි ගියේ මොකද වැඩේ? මේ අද ට්‍රැෆික් නෙවෙයි ලොක් වැට්නේවා වෙපන්ස් රෙඩි කරගන්න කියලා කිව්වා. මොකක්? ඇත්තමද? අල්ගෝසෝ කේස් එකක් දන්නේ අනාලුත් ලොක්ක මිනිහ ටිකක් එක විදිය සුදු මිනිහෙක් නන්නේ පොඩ්ඩක් පරිස්සම්